Good afternoon. Right. අද එතකොට පටන් ගන්න හදන්නේ අලුත් වැඩක්. අලුත් වැඩක් පටන් ගන්න හදන්නේ මොකක්ද අලුත් වැඩේ? මොකක්ද අලුත් වැඩේ? 2025 O level ලියන්න ඉන්න ඔයාලට unit wise past paper discussion එකක් තමයි මේ පටන් ගන්නෙ. unit wise past paper discussion එකක්. මේ තියෙන unit wise past paper series එක තමයි මේ පටන් ගන්න. ඉතින් මේ series එකේදී මොකද වෙන්නේ? මම සරලව පැහැදිලි කරන්නම් මොකද වෙන්නේ කියලා. Right. grade 10 වල ඔයාට තියෙනවා lessons කීයක්ද? lessons 12ක් තියෙනවා. grade 11 වල ඔයාට තියෙනවා lessons 8ක්. සම්පූර්ණ lessons 20යි. එතකොට ඔයාගේ O level paper එක මේ lessons 20ෙන්මයි හැදෙන්නේ. දන්නවනේ. එක lesson එකක්වත් මග හැරෙන්නේ නැහැ. lessons 20ෙන්මයි හැදෙන්නේ. එතකොට ඔයා මේ lesson 20 ගැනම හොඳට දැනගෙන ඉන්න ඕනේ. ඒ කියන්නේ content එක හොඳට අවබෝධය තියෙන්න ඕනේ. right? content එක ගැන හොඳට අවබෝධය තියෙන්න ඕනේ. ඒ වගේම මේක practice එකක් තියෙන්න ඕනේ. practice එකත් අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ. right? content එක මම දැන් දවස් 6ක් තිස්සේ දුන්නා. content එක අමාරු content තෝරගෙන මම දවස් 6ක් තිස්සේ අපි day 1 day 2 කියලා අපි කරා. දවස් 6ක්. right? ඊයේ තමයි අවසාන දවස. දැන් අපි පාින්නේ මොකද? practice කරන්න. දැන් පාින්නේ practice කරන්න. කොච්චර content එක දැනගෙන කොච්චර වැඩක් වුණත් වැඩක් නැහැ. paper එක දුන්නාම මේ ප්‍රශ්න කියවලා අවබෝධ කරගන්න බැරි නෑ. right? ඒකට මේ කරන්නේ මොකක්ද? 2016 ඉඳන් right 2016 onwards 2016 ඉඳන් O level paper ටික අරගෙන ඒකේ මොකද කරන්නේ? එකින් එක අරගෙන පාඩමෙන් පාඩමට papers ටික classify කරනවා. පාඩමෙන් පාඩමට papers ටික classify කරනවා. ඒ කියන්නේ grade 10 first lesson background of business. grade 10 first lesson background of business. දැන් grade 11 දැන් ඔන්න වෙන්නන තියෙන්නේ. දැන් exam එකට ළඟ තව මාස 3යි තියෙන්නේ ඕන දෙයකට. දැන් මේකෙදි කරන්නේ මොකක්ද? මේකෙදි මේ background of business එකෙන් අහලා තියෙන past paper ප්‍රශ්න ටික එක තැනකට ගෙනල්ලා තින්නේ මම. 2016 ඉඳන් 2023 වෙනකම්. 2016 ඉඳන් 2023 වෙනකම් background of business කියන lesson එකේ past papers ටික එක තැනකට ගෙනල්ලා තියෙනවා. දැන් tute එක වල තියෙන්නේ දඩබඩ ගාලා past papers ටික කරන් යන්න තියෙනවා. ඒකට අද දවසේ ඇතුළත grade 10 පළවෙනි පාඩම පාඩම් කරනවා. ඒ වගේම grade 10 පළවෙනි පාඩමට අදාළ past papers ටිකත් කරනවා. එක ගහෙන් කුරුල්ල දෙන්නයි. හරි? එක ගහෙන් කුරුල්ල දෙන්නයි වැඩේ ඉවරයි. ඒ වගේම දවස් ටික යනවා. දැන් ඊට පස්සේ ඊළඟ සතිය අපි ගන්නවා unit 2 එක, unit 3 එක ඒ විදිහට එනවා. ඒ විදිහට එනවා. right? okay. එතකොට අන්න ඔය series එක තමයි දැන් පටන් ගන්න. දැන් කලින් tute එක එවනවා. කලින් tute එක එවනකොට දැන් paper discussion නේ. මාත් එක්ක උත්තර මාක් කරගන්න හිටියොත් වැඩක් වෙන්නේ නැහැ. බැරි දේවල් තියන්න අවුලක් නැහැ. හැබැයි මාත් එක්ක උත්තර මාක් කරගන්න හිටියොත් වැඩක් වෙන්නේ නැහැ. මොකක්ද කරන්න ඕනේ? ඔයා මේ කලින් දඩබඩ ගාලා කරගෙන යන්න ඕනේ. background of business කියන්නේ වාගේ syllabus එකේ ලේසිම පාඩම. පළවෙනි පාඩම. right? පළවෙනි theory පාඩම. මේකට අදාළව ටක් ගාලා කරගෙන යන්න. ඊට පස්සේ class එකට join වෙලා මොකද කරන්නේ? class එකට join වෙලා ඔයාට පුළුවන් මේ ටික මාක් කරගන්න මාත් එක්ක. නිකම්ම මාක් කරන්නේ නැහැ. discussion එකක් කියන්නේ මොකද? we are discussing. ඒ කියන්නේ ප්‍රශ්න එකක් ගත්තාම what is the human need satisfy උත්තරේ. එහෙම නෙමෙයි. පොඩ්ඩක් ඒ අවට වටපිටාව පැහැදිලි කරනවා. right? in detail නෙමෙයි. ඒ අවට වටපිටාව පැහැදිලි කරනවා. දැන් මෙතන දැන් need and want කියන එක අරගෙන definition දීලා classify එහෙම නෙමෙයි. පොඩ්ඩක් පැහැදිලි කරනවා. time එක පොඩ්ඩක් අඩු වෙන්නේ අපිට. right? lessons 20ම කරන්නත් ඕන. lesson 20ෙම past paper උත් තියෙනවා. අන්න හිතරේ ගැටලු. right? දැන් ලොකු syllabus එකක් වගේ ගත්තොත් දැන් A level වගේ syllabus එකක් ගත්තොත් හැමතැනම ප්‍රශ්න අහනවා අඩුයි. හැබැයි ඔයාලගේ කොමර්ස් පේපරේ මොන පාඩමෙන්ද ප්‍රශ්න අහන්නේ නැත්තේ? එහෙම පාඩමක් නැහැ. ඒ නිසා හැම පාඩමෙන් ප්‍රශ්න අහන්න. හැම පාඩමක් ගැනම දැනගෙන ඉන්න ඕනේ. අල්ටිමේට්ලි මොකද වෙන්නේ? ඔයාලා මේ පාඩම් 20ට අදාළ සම්පූර්ණ past papers ටික cover වෙනවා. right? ඊට පස්සේ මොකද්ද කරන්න ඕනේ? වා 2016 පේපර් එක ගන්න 2016 පේපර් එක අරගෙන තනියෙන් කරන්න ඕනේ. 2016 පේපර් එක අරගෙන තනියෙන් කරන්න. එතකොට 2016 පේපර් එක අරන් තනියෙන් කරලා ටයිම් කරලා කරන්න. ටයිම් ඉෂුස් එන්න බෑ එක්සෑම් එකේදී ටයිම් කරලා කරන්න. right? අන්තිම මොහොත වෙනකන් රූල් කර කර ඉන්නේ නැතුව ටයිම් කරලා ගෙදරදීම කරන්න. right? එතකොට මේ 20ටම අදාළ past papers ටික කරනවා. එක සැරයක් ක්ලාස් එකේදී කරනවා. ඊට පස්සේ 2016 past papers ටික තනියෙන් කරනවා. past papers දෙසරයක් කරනවා. right? 2024 paper එක. ඒ කියන්නේ ගිය අවුරුද්දේ paper එක. latest O level commerce paper එක. සම්පූර්ණයෙන් අපි ඩිස්කස් කරනවා දවසක් දාලා
සම්පූර්ණයෙන් අපි ඩිස්කස් කරනවා. එතනදී මම ස්පෙෂල් පොයින්ට්ස් ඒවත් ඔක්කොම කියන්න සම්පූර්ණයෙන්ම ඩිස්කස් කරනවා. right 2024 O level commerce paper එක මාර්කින් ස්කීම් එකත් මම අරගෙන පැහැදිලි කරන්න මොන තැන් වලට ලකුණු අඩු වෙන්නේ මොන තැන් වලට ලකුණු හම්බෙන්නේ මාර්කින් ස්කීම් එක ගැන අයිඩියා එකක් තියා යන්න. මාර්කින් ස්කීම් වැඩක් නැත්තේ නෑ වැඩක් වෙනවා. A level වලට ආවම තේරෙයි මාර්කින් ස්කීම් කොච්චර වැදගත්ද කියලා. සර්ලා කියන්නේ මාර්කින් ස්කීම් බලන්න කරන්න කියලා. දැම්ම පුරුදු වෙන්න. දැම්ම පුරුදු වෙන්න. එතකොට මාර්කින් ස්කීම් එක ගන්න මාර්කින් ස්කීම් එකත් එක්ක මම පැහැදිලි කරන්නම් මොන තැන් වලට ලකුණු අඩු වෙන්නේ මොන තැන් වලට ලකුණු එකතු වෙන්නේ අන්න ඒ ටික මම පැහැදිලි කරනවා. ඊළඟට මගේ ටාගට් එක තමයි මොඩල් පේපර් එක. මේ දවස්වල හදාගෙන යන මොඩල් පේපර් එක කරන්න ඕන. හරි. ඒ කියන්නේ මේ මොඩල් පේපර් එක කරන්නේ O level exam එකට කලින් දවස්. O level exam එකට කලින් දවස්. හොඳයි. රිෆ්‍රෙෂ් වෙලා යන්න තියෙන්නේ. රෑ වෙනකන් අපි කරන්නේ නැහැ. රෑ වෙනකන් ක්ලාස් කරන්නේ නැහැ නේ. එතකොට උපකාරක පන්ති නවත්තන්න කියලා තිබ්බත් අපි ඔන්ලයින් එකේ කරගෙන යන්න පුළුවන් ෂේප් එකේ. අවුලක් නැහැ. මොඩල් පේපර් එක කරන්න පුළුවන්. මොඩල් පේපර් එක කරන්න පුළුවන්. ඕකේ. මොඩල් පේපර් එක මම එවන්නම් ටයිම් කරලා ඒකත් කරන්න. ඒක ටිකක් ටෆ්, ඒක ටිකක් අමාරුයි. ඒකට අමාරු පේපර් එකක් කරලා ගියාම අන්න. ඊට පහුවෙන්ද තියෙන ඊට වැඩි ලේසි පේපර් එකක්. ලොවෙත් ලේසි පේපර් එකක් තියෙන ඊට වැඩි. ඔය ගෝල්ඩ් පේපර් එකේ ඊට වැඩි ලේසි පේපර් එකක් තියෙනවා. ඒක කොට දැම්මා ඉවරයි chapter close. ඔන්න ඔක තමයි දැන් ප්ලෑන් එක. දැන් අපි unit wise past paper stick කරගෙන යනවා. ඊට අමතරව 2024 latest paper එක discuss කරනවා fully discuss කරනවා. ඒකයි මම ඒකේ parts මේකට include කරලා නැත්තේ. right 2024 paper එකේ classification එකක් මේකට include කරේ නැත්තේ ඒකයි. මට ඕන වුණා ඒක ඔයාලත් එක්ක fully discuss කරන්න සම්පූර්ණයෙන්. okay. එහෙනම් ගැම්මෙන් වැඩේට පටන් ගමු. right ගැම්මෙන් වැඩේ පටන් ගමු. කෙලින්ම A+ එකකට යන්න. කෙලින්ම කොමර්ස් පේපර් එකට 85ක් 90ක් ටාගට් කරන්න. කොමර්ස් පේපර් එකට 85ක් 90ක් 75න් ගැට්ටෙන් පාස් වෙන්න නෙමෙයි. 85ක් 90ක් ආයෙ ගේමක් නැතුව ගන්න පුළුවන්. yes යන්නේ නැහැ. right okay then we'll move on to the questions. පැහැදිලිනේ? වෙන දෙයක් ගැන පැහැදිලි. බලන්න පළවෙනි ප්‍රශ්නේ. දන්නවා පළවෙනි ප්‍රශ්නේ එන්නේ කොහොමද කියලා. බලන්න කියනවා answer the questions number 1 to 5 paying attention to the following case. අන්න කේස් එකක් දීලා තියෙනවා විසඳන්න තියෙන්නේ. කේස් එක විසඳන්න තියෙන්නේ. Dilini, a diploma holder of sewing children's clothes, started a business to sew and sell children's clothes as Dilutex. Key points underline කරගන්න. With Dilan. Dilini Dilan. දෙන්න එකතු වෙලා තමයි Dilutex එක පටන් අරන් තියෙන්නේ. A designer employing capital equally and purchasing a building close to a preschool. Dilini, a diploma holder of sewing children's clothes, started a business to sew and sell children's clothes as Dilutex with Dilan. Dilan is who? Dilan is a designer employing capital equally and purchasing a building close to the preschool. කතන්දරේ පැහැදිලිනේ. මොකද්ද කියන්නේ? දිලිනි කියලා කෙනෙක් ඉන්නවා. එයා මොකද්ද? මේ ඇඳුම් මානක සම්බන්ධව ඩිප්ලෝමා ධාරණියක්. ඩිප්ලෝමා එකක් තියෙනවා. right? එයාට ඇඳුම් මෙහීමේ හැකියාවක් තියෙනවා. පොඩි බිස්නස් එකක් පටන් ගන්නවා. මේ පෙර පාසල් යන කුඩා ළමයින්ගේ ඇඳුම් මහන්න. පොඩි අයගේ පොඩි බට්ටොන්ගේ ඇඳුම් මහන්න. මෙයා පොඩි බිස්නස් එකක් පටන් ගන්නවා. ඒකට සෙට් වෙනවා කවුද? ඩිලාන්. ඩිලුත් එක්ක සෙට් වෙනවා ඩිලාන්. ඩිලාන් කියන්නේ ඩිසයිනර් කෙනෙක්. අන්න. ඩිලාන් කියන්නේ කවුද? ඩිසයිනර් කෙනෙක්. වැඩෙක්. ඩිලාන් කියන්නේ ඩිසයිනර් කෙනෙක්. Employing capital equally and purchasing a building close to a preschool. Employing capital equally means Dilu කියන කෙනා 500ක් දානවා. ඩිලාන් කියන කෙනාත් 500ක් දානවා. Equal capital. කියවගෙන යද්දිම තේරෙනවා මොන type එකේ business එකක්ද කියලා. It is a partnership, right? It is a partnership. Purchasing a building close to a preschool. අන්න දන්නවා මේක දෙන්නේ ඇයි? දන්නවා to find the opportunity.
SWOT analysis එක මතකයි නේද? SWOT analysis එක තියෙන්නේ මොකේද? second lesson එකේදී අපි යමු එතනට. Right? Purchasing a building close to a preschool. Right. Moving on to the first question. What is the basic human need satisfied by the business Dilutex? Basic human need. චුට්ටක් කියන්න. අපි grade 10 first lesson එකේ ඉගෙන ගන්නවා needs and wants. Needs and wants ඉගෙන ගන්න. What are needs ළමයි? What are needs? Needs are the things that are essential to live. Essential to live. Essential. අත්‍යවශ්‍යයි. අත්‍යවශ්‍ය. ජීවත් වීම සඳහා අත්‍යවශ්‍යයි. අත්‍යවශ්‍ය සාධක. Needs. Examples. You need clothes. You need foods. You need security. You need health to live. These are essentials. These are essentials. Right? What are wants? Different ways that are satisfying needs. The different ways we are satisfying needs. Right? Needs satisfy කරන විවිධ ආකාර. මොනවාද විවිධ ආකාර? අපිට clothes කියන need එක satisfy කරන්න පුළුවන් මොනවාද? T-shirts, trousers. තියෙනවා examples මේවා දන්නවා මේවා සිංගිටි වැඩ. ඊට පස්සේ health කියන එක මොනවාද? Hospitals, general hospital, private hospital ඕන එක. ඊට පස්සේ foods ගත්තාම කොත්තු රොටි මේ fried rice, bread, milk rice ඕන එක. The different ways that we are satisfying needs are called the wants. Right. Podi explanation එකක් දුන්නේ what are needs and wants. You need to be aware about this. If you are not aware about this, don't do the exam this year. Right. මේ අවුරුද්දේ O level කරන්න එපා. Needs and wants classify කරගෙන ඒක define කරන්න දන්නේ නැත්තම්. සිරාවට කියන්නේ. කරන්න එපා ඈ. කරන්න නම් එපා. ඉතින් හත් වෙලා ඔය පළවෙනිට දෙන පාඩම බැරි නම් මොකද්ද කරන්නේ? කරන්න එපා. What is the basic need satisfied? මේ දිලු කෙනගෙන මොනවද මහන්නේ? ඇඳුම්. clothes මහන්නේ. එහෙනම් මොකද්ද need එක? මොකද්ද need එක? Clothes. Clothing is the need. Answer number 2. Clothing is the need. එයාගේ බිස්නස් එකේ කෑම ගැන තියනවද? නැහැ. එයාගේ බිස්නස් එකේ ගෙවල් ගැන housing නැහැ. ඒ කියන්නේ housing එක shelter කියලා අපි කියන්නේ. නැහැ. security එක ගැන නැත. Easy. Okay. Moving on to the second. What is the factor of production that the building purchased by the business Dilu belongs to? Taggalin factor of productions. Taggalin factor of productions කීයක් තියෙනවද? 3යි. Factor of productions 4යි. Land, labor, capital, entrepreneur. Land, labor, capital, entrepreneur. Land, labor, capital, entrepreneur. Right? What do you mean by land? All the natural resources. All the natural resources are land. What do you mean by labor? The effort, mental and physical effort, labor. Capital, all the man-made things are known as capital. And the entrepreneur, these three are organized by the entrepreneur. Land, capital and labor තිබ්බ වැඩක් නෑ business එකක් කරන් යන්න බෑ. Right? Combining those three and organizing is done by the entrepreneurship. විවසායකත්වය නැති තැන ව්‍යාපාරයක් නොමැත. There is no business when there is no entrepreneurship. When there is no entrepreneurship, there is no business. Right? Business එකක් කරන් යන්න බෑනේ. ඔයාලට වැඩ කරන්න සේවකයෙක් ඉන්නවා, ඔයාලට වැඩ කරන්න තැනක් තියෙනවා, ඔයාලට වැඩ කරන්න බිල්ඩින් එකක් තියෙනවා. හැබැයි ඔයා නැත්තම් ඔයාලට බිස්නස් එක කරන්න බෑ. ඔයා නම් ඒකේ අයිතිකාරයා, ඔයා නැත්තම් ඔයාලට බිස්නස් එක කරන් යන්න බෑ. අන්න ඒකයි. දැන් මට කියන්න what is the factor of production include in this case? දිලුගේ සීන් එකේ මොකක්ද factor of production? එයා බිල්ඩින් එකක් purchase කරනවා නේද? එයා බිල්ඩින් එකක් purchase කරනවා.
මේ පර්චේස් කරන බිල්ඩින් එක මේ පර්චේස් කරන බිල්ඩින් එක ඉබේ හැදිච්ච බිල්ඩින් එකක්ද? නෑ. I කියන්නේ යා land නෙමෙයි. Building is not a natural resource. Right? ප්‍රශ්නයක් අහන්න. Victoria Dam එක land label sorry land capital Victoria Dam එක. කියන්න බලන්න. Victoria Dam එක. දන්නවනේ Victoria Dam එක? Victoria Dam එක land capital right? වැද්දෝ දන්නෝ. Land capital. It is not land. It is not land, it is capital. Lands are natural resources. Victoria Dam එක ස්වභාවිකව හැදෙන්නේ නැහැ. මිනිස්සු හදන්නේ. All the man-made things are capital. All the man-made things are capital. Paddy field it is land. නෑනේ. අද යන කුඹුර හෙට වැවිලා තියෙනවද? නිකන් වැවිලා තියෙන වල් පැල. වී වගා කරන්න ඕන. මිනිස්සු ගිහිල්ලා වී වගා කරන්න ඕන. අස්වැන්න ගන්න නම් වී වගා කරන්න ඕන. Paddy field is what? It is a capital. But the paddy field land is belongs to the natural resource. අන්න මතක තියාගන්න. Right? එතකොට මේ building එක මෙයා ගන්න building එක it is a purchase building. It is man made. අපේ බාස් අයියලා තමයි මේ building එක හදන්නේ. එතකොට man made things. What is? It is capital ළමයි. It is capital. It is capital. Moving on to the next. Select the correct statement about the business of Dilu. Right? මෙතන මේ ගණන් ගන්න එපා. ඒ කියන්නේ ප්‍රශ්නාංක 1 2 3 කියන දෙක වෙන පාඩමකින් අහලා ඇත්තේ. 2 3 කියන ප්‍රශ්න දෙක වෙන පාඩමකින් අහලා තියෙන්නේ. ඒකයි ඒ දෙක නැතුව හදලා තියෙන්නේ. Select the correct statement about the business of Dilu. හරි පිළිතුර තෝරන්න තියෙන්නේ. හරි පිළිතුර. This is a business that produce goods. මොකද කියන්නේ? හරිද වැරදිද? This is a business that produce goods. භාණ්ඩ නේද නිෂ්පාදනය කරන්නේ? සේවාවක් සපයනවද? clothing store එකේ සේවාවක් සපයන්නේ නැහැ. right? සේවාවක් සපයන්නේ නැහැ. භාණ්ඩ තමයි නිෂ්පාදනය කරන්නේ. They are producing goods. It's correct. This is a business that produce services. Wrong. It is not. Registration, the name of this business is not compulsory. පොඩ්ඩක් business organization පැත්තට යන්න වෙනවා. මේක ඔය අඳුරගත්ත මේක මොන business එකක්ද? Partnership. In partnership and sole proprietorship business, do they need to register? Is the registration is compulsory? No, right? So this is what? It is also correct. Registration. Registration should be done according to the business name ordinance. Because why? The business name does not consist with two owners' name. ඒ කියන්නේ අයිතිකාරයන්ගේ full name එක නෑනේ. අයිතිකාරයන්ගේ full name එක business name එකේ නැති හින්දා අනිවාර්යෙන් මේක register කරන්න ඕනේ. If the full name of the owners are not displayed in the business name, lamai according to the Business Name Ordinance Act, you should register the business. Therefore, this is incorrect. This business has a legal entity. Legal personality act. Legal personality act. Legal personality act because this is a partnership. Thereby, the correct answer is this: produce goods. Right. Produce goods. Right. I have included the MCQs as well as the part 2 also. Now from the 2016 paper, ochcharayi background business එකෙන් ochcharayi business background පාඩමෙන් ochcharayi MCQ වලට. එන්න second part එකට part 2. Right. business part එක ලියන්න තියෙන්නේ. ඔයාලට හම්බ වෙනවා කොලයක්. හම්බ වෙනව නේද කොලයක්? හම්බ වෙනවනේ. රූල් තියෙන කොලයක් හම්බ වෙනවා. ඒ කොලේ මොකද කරන්නේ? ඔයාලට උත්තර ලියන්න තියෙන්නේ. right? පේපරේ හම්බෙච්ච ගමන් ඔයා මොකද කරන්නේ? second part එකේ පැන්සලෙන් ලියා ගන්න. right? පැන්සලෙන් ලියා ගන්න. ඒ කියන්නේ අමතක වෙනවා නම්
ඒ කියන්නේ මේ පාඩම් කරේ එක්සෑම් එක දැසේ උදේ. පාඩම් කරේ එක්සෑම් එක දැසේ උදේ. අමතක වෙන්න ඔන්න මෙන්න තියෙන්නේ. ටක් ගාලා ගියා ලියාගත්තා. ඔය සිංහල වලට එහෙම වැඩේ කරනවා. සිංහල වලට අපිත් එහෙම කරා. කවි ලියා ගන්නවා ටෙස්ට් එකේ. නැත්තම් කටුකොල දීපු ගමන් කවිය ලියා ගන්නවා. කවිය පද දෙක තුනක් ලියා ගන්නවා. අමතක වෙනවනේ. අමතක වෙනවා. කවිය අමතක වෙනවා. ටක් ගාලා ලියා ගන්නවා. මේ වගේ ඩෙෆිනිෂන්ස් අමතක වෙනවා නම් ඔන්න මෙන්න නම් තියෙන්නේ. කොලේ දීපු ගමන් ලියා ගන්න. ප්‍රශ්නයක් නෑ යන්නේ. මොකද මේවා ඩෙෆිනිෂන්ස් අමතක වුණොත් තව පස්සට යන්න තව අමාරු ප්‍රශ්න දැක්කොත් කොහොමත් අමතක වෙලා යනවා. ඒ නිසා ලියා ගන්න. Right? What is a human want? I explained. What is human want? Wants are different ways of satisfying human needs. Wants are different ways of satisfying human needs. Write two attributes of a human want. What are attributes? Attributes, characteristics. Two characteristics of wants. Tell me two characteristics. देखा क्या? Wants are simple. Wants are simple. Is wants are simple? No, wants are capital. Wants are capital. Wants are complex. Wants are complex. Next, wants are unlimited. Wants are unlimited. Wants are complex as well as wants are unlimited. තියෙනවානේ wants are unlimited, wants are complex, wants can be created, wants are not essential to live. ඔය කියන characteristics එකෙන් දෙකක් ලියන්න. දෙකයිනේ අහන්නේ. දෙකක් ලියන්න. වැඩිපුර ලියන්න ඕනේ දෙකක් ලියන්න. වැඩිපුර ලියුවක ලකුණු දෙන්නෙත් නෑ. දෙකක් ලියන්න. Right. Okay. So this is the definition of a want, and these are two attributes. State whether the following statements are true or false. මේක තමයි structure එක. පොඩි theory parts දෙකක් අහලා ඊට පස්සේ true or false දාන්න දෙනවා. ඊට පස්සේ ආය පොඩි paragraph question එකක් තියෙනවා. The person who purchases goods and services for final consumption is the consumer. Is the consumer. Is it right? Yes, it is correct. The person who purchases goods and services for the reselling purpose now. For the reselling purpose now. Kaul. Wholesaler, right? It is wholesaler. Reselling purpose. You know, we are dividing the local trade into two, resale and wholesale. So retail and wholesale. Retail and wholesale. In the retail, it is used for the final consumption. In the wholesale, it is for reselling purpose. Reselling purpose, wholesale trade. Wholesale trade, it is for reselling purpose. Thereby, consumers are we, you and me. I can final consumptions. Final consumers la. අවසන් පරිභෝජනය. Again, what? Final consumption is the consumer. Yes, is the consumer. It's a consumer. Right? අර විදිහට වෙනස් කරලා දුන්නොත් the person who purchases goods and services for reselling purpose na. Reselling purpose na. Who is the reseller? It is not the wholesaler, it is the retailer. Retailer is the person who resell for us. Right? Retailer is the person who resell for us. We are the final consumption, but the person who sell is the retailer. Right? දැන් අර මම එක්සාම් අපි පැහැදිලි කරා තියරි ක්ලාස් එකේදීත් පැහැදිලි කරා. ඒ කියන්නේ මංචික කියන්නේ wholesaler. මංචික කියන්නේ wholesaler. Right? මංචික කියන්නේ wholesaler. grocery කඩේ කියන්නේ retailer. grocery කඩේ කියන්නේ retailer. Right? The trade between in buying and selling එක, right? Buying and selling එක ගත්තොත් මංචි එකයි grocery කඩේ අතර තියෙන trade එක wholesale trade එක. wholesale trade එක. Right? grocery කඩේ consumer අතර තියෙන trade එක ඒක මොකද්ද? ඒක retail trade එකක්. ඒක retail trade එකක්. තේරුණාද?
එච්චර දෙයක් මතක තියාගන්න ඕනේ නැහැ. දන්නවනේ. Final consumption නම් retail, reselling purpose නම් wholesale. එච්චරයි කතන්දරේ. Human needs are different while wants are limited. වැරදීනේ. Human needs are different. නෑනේ. මට තියෙන needs මයි ඔයාලට තියෙන්නේ. ඔයාලට අඳින්න කන්න ඉන්න තැනක් ඕනේ, මටත් අඳින්න කන්න ඉන්න තැනක් ඕනේ. ඒතර ඔයාටයි මටයි needs වෙනස් වෙනවද? නෑ. හැබැයි අපි දෙන්නගේ wants වෙනස් වෙනවා. මට රැයට පාන් කාලා ඉන්න පුළුවන් වුණාට ඔයාලට රැයට පාන් කාලා ඉන්න බෑ. fried rice එකක් කොත්තුවක් ඕනේ. right? අන්න ඒ වගේ. Wants are limited. Nanny, wants are not limited. Wants are unlimited. Right? If you take the need of food. Food කියන need එක ගත්තාම wants කොච්චර තියෙනවද? මාර wants ඔගයක් නේ තියෙන්නේ. කන්න කෑමද නැත්තේ? ආයෙ දන්නවනේ මේ දවස්වල ඔය තියෙන්නේ YouTube එකට ගියාම කුකරි ෂෝස්ම කොච්චර තියෙනවද? TikTok එකේ කෑම හදන්න නැති එකෙක් නෑ. කොල්ලෝ කෙල්ලෝ ආච්චිලා ඔක්කොම කෑම හදනවා. එක එක වර්ගයේ කෑම හදනවනේ. එක එක වර්ගයේ කෑම හදනවා. එයාලා මේ පරිප්පුයි බතුයි ඒවනේ මේ හදන්නේ. එක එක වර්ගයේ කෑම හදනවා. wants කොච්චර තියෙනවද? හැබැයි wants are not limited. Wants are unlimited. Right? Okay, thereby this statement is false. First one is true, this is false. Right? Moving on. Suranga sells beautiful seashells designed to tourists that are prepared by using collected seashells from seashores. Glue and different paints with the support of a helper. මේ සුරංග කියන කෙනා මොකද්ද? seashells අපි කියන්නේ සිප්පි කටු කියලා. සිප්පි කටු එකතු කරලා එක එක නිර්මාණ හදනවා. දැකලා තියෙනව නේද? right? ඒ කියන්නේ ඔය දකුණු පැත්තට ගියාම ඔය තියෙන වෙරළයින් එහෙම තියෙනවා. ඒ කියන්නේ ටූරිස්ට්ලා ඇට්‍රැක්ට් කරගන්න. right? ටූරිස්ට්ලා ඇට්‍රැක්ට් කරගන්න හදලා තියෙනවා. මෙයත් ඒ වගේ ඩයල් එක. ඒ කියන්නේ මූදෙන් සිප්පි කටු එකතු කරගෙන ආවිලා එක එක ඩිසයින්ස් හදනවා. එක එක මේ අපි කියන එක එක ආකෘති හදනවා. එක එක ආකෘති හදනවා. right? එක එක ආකෘති හදනවා. හදලා මොකද කරන්නේ? පේන්ට් කරනවා. පේන්ට් කරලා ඉවරලා යාගේ යාළුවෙක් එක්ක හෙල්ප් කෙනෙක් එක්ක යා මේ වැඩේ කරගෙන යනවා. Write two factors of production of the business mentioned in this case. Write two production factors. What are the two production factors? මම කියලා දුන්න කලින් factors of production කියන්නේ මොනවද කියන්නේ. මෙතනින් මට කියන්න factors of production. Write two. Right? Now what are the factors? Land, we have seashells. සිප්පි කටු කවුරුත් මිනිස්සු ගිහලා හදනවද? දැකලා තියෙනවද මිනිස්සු ගිහලා හදන සිප්පි කටු? නෑ. That is a natural resource. Thereby seashells belongs to the land. And what? And this helper belongs to who? It is labor. උදව් කරන කෙනා, it is labor, factor of production. It is labor. The suranga, the owner of this business, it is what? It is the entrepreneur. දෙකයිනේ ලියන්නේ. එච්චරක් ඇති. අපිට මේ මොනවාද? glue and paints ගන්න පුළුවන්. glue and paints are capital. Those are capital. ගම් කියන දේවල් natural resources නෙමෙයි. ඒ ඔටෝ හැදෙන්නේ නැහැ. තීන්ත කියන දේවල් ඔටෝ හැදෙන්නේ. Then the glue and paints are what? The glue and paints are capital resources. So you have asked to write only two examples, right? After that, in the sub part, you need to write the example for the factor of production. Right. So what are the two factors of productions? That is land and the labor. And what are the example? Seashells belongs to the land and the helper belongs to the labor. Right. Okay. Nice. Moving to the question number next. Moving forward. Rupa, who is living near Dunhinda waterfall, purchased Bada Iringu
from farmers and sell boiled butter iringu to local and foreign tourists with the help of an employee. මේ රූප කියන කෙනා ඉන්නවා දුන්හිඳ ඇල්ල ගාව. මේ දුන්හිඳ ඇල්ල ගාව එයා මොනවද කරන්නේ? බඩ ඉරිඟු විකුණනවා. බඩ ඉරිඟු විකුණනවා. Right? They are selling boiled butter iringu to local and foreign tourist with the help of an employee. කෙනෙක් උදව්වක් එක්ක වැඩේ කරගෙන යනවා. දැකලා තියෙනවනේ ඔය දියාලි ගාවෙන් බඩ ඉරිඟු විකුණන තියෙන දියාලි ගාව නෙමෙයි. හැමදැනම වගේ දැන් තියෙනවනේ. මොකක්ද අහන ප්‍රශ්නේ? Mention a party included in the above case evinces an interest on Rupa's business and write a reason for party to be interest on the business. කාගෙනද මේ අහන්නේ? Stakeholders ලා ගැනනේ අහන්නේ. Stakeholders. Who are the stakeholders interested to this business? Who are the stakeholders? What is the definition for a stakeholder? The parties, the different parties who are interested on a business. Different parties who are interested on a business. Right? What are the examples? You have owners, you have employees, right? You have the competitors, right? Likewise, you have stakeholders. They're unknown. Now, in here you have customers. We can take the customers as well. Owner. Rupa is the owner and Rupa is interested about her business. Rupa is the owner and she is interested about her business. Why? Why she is interested? To have some profits. To have some profits. She is interested. And she has an employee. So this employee also interested to the business. Why? There are two reasons: for the job security and to get what? To get an salary. To get a reasonable salary. Right? Reasonable salary. Mention a party. Only one party they are asking. And we can take what? Local and foreign tourists. Who are the customers of Rupa's business? Local and foreign tourists. The customers of Rupa's business. Why they are interested? To get a quality product in satisfied price. For a reasonable price, to get a quality product. Right. So you can write one party, either owner, either employee, anything. Owner ka clear. Why this party is interested? And the reason nega liyanno. Mokakda reason nega. Then Rupa gela liwwa na Rupa gela nama liyanna. Right? Kene owner gela liyala stakeholder kawuda owner. It is an example එක ලියන්න. Example එක ලියලා why Rupa is interested කියලා ලියන්න. The reason why Rupa is interested. Right? Because of to earn a profit. කවුරු කෙනෙක් employee කියලා ලියුවා නම් who is the employee? There is no name for the employee. Therefore you don't need to write the name. Why is employee is interested? ඇයි මෙයා මේ business එක ගැන interest? To have the job security. And to get an salary. නිකන් වැඩ කරන්නේ නැහැ. To get an salary. Okay. Done. Okay. 2016 වල grade 10 lesson number 1 එකෙන් ආපු ප්‍රශ්න ටික ඔච්චරයි. grade 10 lesson number 1 එකෙන් ආපු ප්‍රශ්න ටික ඔච්චරයි. Moving on 2017. Right? 2017. Same structure, you have a small paragraph, same structure, එකම විදිය තමයි අහන්නේ. එකම විදියටමයි ටික තියෙන්නේ. Shakti, who is conducting a business as Shakti Constructions to provide residencies, received the Best Constructor Award for the year 2016. Shakti uses bricks only produced by himself for his constructions. Read the paragraph carefully. Shakti
who is conducting a business as Shakti Construction to provide residencies, identify the business, receive the best constructor award. මේක කියවපුවම මම දන්නවා ඇයි මේක දෙන්නේ කියලා. To show the strength of the Shakti. ෂදුවත කියලා කියන්නේ SWOT analysis. To show the strength of the Shakti, they are giving this. Received the best constructor award for the year 2016. Shakti uses bricks only produced by himself for his constructions. That is the specialty. That is the specialty of Shakti Constructions. So what is the basic human need? What is the basic human need? Shakti Construction එකේ මොකද්ද? Basic human need එක. Housing නේ. Housing. They are providing residencies. Either apartments, either whatever, they are providing housing, the shelter, the need shelter they are providing. Are they providing education? No. Are they providing clothing? No. Are they providing foods? No. Answer is the housing. The housing. Next. To which production factor do the bricks used by Shakti needs belongs? මොන production factor එකටද මේ Shakti හදන bricks අයිති වෙන්නේ? In the paragraph they are mentioning Shakti uses bricks that himself produce. එයා හදන. What is the factor of production? What is the factor of production? Anything that is created by human is capital. Anything that is created by human is capital. It is not land. It is not a labor. It is not entrepreneur. Bricks. That is capital. That is capital. Those bricks are produced by himself. Shakti tamai hadan. That is not a natural resource. It is not taken by the environment. That is not a natural resource. ස්වභාවික සම්පතක් නෙමෙයි. ස්වභාවික සම්පත් එකතු කරගෙන හදනව වෙන්න පුළුවන්. හැබැයි මෙතන කියන්නේ මොකක්ද? bricks ටික හදන්නේ මේ ගඩොල් ටික හදන්නේ himself. ඒ කියන්නේ it is a capital. It is a capital factor. Right? අර ඒ වගේ දෙන points දෙන්නේ නොමග යවන්න දෙන්නේ. Following are certain goals of stakeholders. Stakeholders. What are the goals? Obtaining a reasonable salary. I explained. Obtaining a reasonable salary. Who? Employee. Collecting taxes. Who is coming to collect taxes? Government comes. The government comes to collect taxes. Obtaining orders continuously. To get orders continuously, who is coming? The supplier. Supplier's goal is to get orders continuously. If you provide the quality order, the first impression is the quality order, then you will get continuous orders. Select the answer, show the stakeholders. What is the answer? Employees, government, and the supplier. Answer number 1. Easy. Answer number 1. Moving on to the part 2. What is a business? ව්‍යාපාරයක් කියන්නේ what is a business? Any economic activity that fulfill human needs and wants. Any economic activity that fulfill human needs and wants. උච්චරයි. වැඩිපුර ලියන්න කැමති නම් අර service providing කතාව දාලා ලියන්න. Any economic activity that fulfill human needs and wants by providing service or good manufacturing. එහෙම ලියන්නත් පුළුවන්. That is a bit lengthy definition. This is the short and sweet definition. Any economic activity that fulfill human needs and wants. එච්චරයි. Name 2 parties who are interested in a business. එකම දේ අහන්න පේනවනේ. Past paper stick කරලා ගියත් ඇති. කටපාඩම් කරන ප්‍රශ්න ටික. Stakeholders. Who are interested? Stakeholders. So you need to write 2 parties. 2 parties, examples, employees, suppliers, customers, government, financial institutions, competitors, anything. Next, state whether the following statement are true or false. Same structure.
Things that man should necessarily fulfill in order to exist are human needs. Yes, human needs are essential. The man-made things, the man-made things is labor. Is that labor? Nanny. What? It is capital. Man-made things are capital. Man-made things, everything that man-made are capital. සුනිමල්ගේ කතන්දරයක් තියෙන්නේ ඊළඟට. Sunimal conducts a business to sell shoes that are produced by the processed leather. Leather එක අරගෙන මොකක් හරි ක්‍රියාවලින්, that is the processed leather. What is the human need satisfied by Sunimal business? මොනවාද සුනිමල් හදන්නේ? Shoes. මොනවාද සුනිමල් හදන්නේ? Shoes. What is the human need that shoes belongs to? It is the clothing. It is the clothing. When we take the need of clothing, you have so many ways. You can have shoes, you can have caps, belt, you can have the t-shirt, trousers, everything belongs to the clothing. Everything belongs to clothing. Then shoes are clothing. The processed leather used in shoe production in the above case belong to the factor of production called land. Do you agree? State reasons. Do you agree? State reasons. They are asking two questions here. Remember. First, you should answer whether you agree or not. Agree වෙනවද නැද්ද කියලා ඔයා ලියන්න ඕන උත්තරේ. No, not agree. No, not agree. No කියලා ගාලක් උන not agree කිව්වොත් ඇති. That means this statement is false. Why? Now you should write the reason. Why? This is not the leather that is taken naturally. This is not the leather that is taken naturally. This leather is taken processed. There is some processed leather. මොකක් හරි කරලා there is some එතන ක්‍රියාවලියක් තියෙනවා. This processed leather is what? That is capital. That is capital. I capital කියන්නේ that the processed leather, it is not a natural resource. Thereby you should write processed leather is not a natural resource. It is not a natural resource, but it is a man-made, but it is a man-made resource. Thereby processed leather belongs to capital as a factor of production. Right? Processed leather is not a natural resource. වාගේ වචනේ ලියන්න. මේ මගේ වචනේ. Processed leather is not a natural resource, but it is a man-made resource. Thereby processed leather belongs to capital as a factor of production. Simple. Right? Remember to write this, not agree. Agree වෙන්නේ නැති කතාව ලියන්න මතක තියාගන්න. So you will get a 1 mark here also. Thereby remember to write whether you are agreeing or not. Whether you are agreeing or not. They are asking two questions here. No? Do you agree with the statement? That is a one question. State the reason. That is another question. ඔයාලා ගොඩක් වරද්දාගෙන දනක් තමයි මේක. ඔයාලගේ ඔළුවේ තියෙනවා ඇග්‍රි නැහැ කියලා. ඇග්‍රි නැහැ කියලා ඔයාගේ ඔළුවේ තියෙනවා. හැබැයි ඔයා ඇග්‍රි නැහැ කියලා ලියන්නේ නැහැ. අන්න. ඒක ලකුණක් මිස් වෙනවා. ඔයා කෙලින්ම ලියන්නේ මොකද්ද? ඇග්‍රි නැති වෙන්න හේතුව. ඇග්‍රි නැති වෙන්න හේතුව ලියන්න. Okay. 17 උත් ඉවරයි. 17 උත් ඉවරයි. 17 උත් ඉවරයි. එන්න පුතා 18. 2018 අර විදිය තමයි. පොඩ්ඩක් පැරග්‍රාෆ් එක නම් දිගයි මේක. Samadhi, who is currently working at Ravimal Company and the best performer at GCA A level in 2017 in Nelumvila Mahavidyalaya, of which new laboratory and buildings were developed by the concept of the nearest school is the best, received a letter from the University Grant Commission mentioning that she has been selected to the university. මොකක්ද කියන්නේ?
Samadhi who is currently working in Ravimal company. Samadhi කියලා කෙල්ලෙක් ඉන්නවා Ravimal company එකක් තියෙනවා ඒකේ වැඩ කරනවා and the best performer at GCA A level in 2017 in her school. What is the school? Nelumvila Mahavidyalaya. In the Nelumvila Mahavidyalaya, she is the highest result from her school. Which new laboratory and buildings were developed by the concept of the nearest school is the best? Nearest school is the best. අකිල ගෙනාවේ concept එක. ළඟම පාසල හොඳම පාසලයි. අන්නේ concept එක යටතේ මොකද laboratory and buildings හදලා තියෙන පාසලක් තමයි මේ නෙළුම්විල මහාවිද්‍යාලය කියන්නේ. ඒකනේ කියන්නේ. Samadhi is receiving a letter from UGC, University Grant Commission, mentioning that he has been selected to the university. දැන් නම් message එකක් එන්නේ ඉස්සර ඇවිල්ලා තියෙන ලියුමක්. Right. මේ සමාධි A level pass වෙච්ච කතන්දරයක් කියන්නේ. සමාධි A level pass වෙච්ච එකක් කියන්නේ. එයාලගේ ඉස්කෝලේ ගියා හොඳට A level pass වෙලා. What is the human need satisfied by the නෙළුම්විල මහාවිද්‍යාලය? ඉස්කෝලේ ගිහින් මොකද satisfy කරන්නේ? කතන්දර දෙකක් නේ education. වෙන මොන හරි දේවල් තියෙනවා නම් පොඩ්ඩක් කියන්න. Next. What is the factor of production that a business which is conducted successfully by a farmer bearing the loss occurred in floods belong to? What is the factor of production? They are asking the factor of production that a business which is conducted successfully by a farmer bearing the loss occurred in floods belong to? Why? What is the factor of production? So එකපාර බලමු factor of production එකක් පේනවා. එකපාර බලමු factor of production එකක් පේනවා. Right? Farmer කෙනෙක් ඉන්නවා. He is conducting the business. He is conducting very well. Unfortunately, there is a floods. ගම් වතුරක් එනවා. කරපු අසයන් හොදගෙන යනවා. So, is there any example relating to the labor? Relating to labor? No. Capital? No. Entrepreneurship? No. Land. Flood belongs to what? Flood belongs to a natural disaster. It is land. Bearing the loss occurred in flood belongs to. Right? Flood එක ගැනනේ කියන්නේ. The land. Land is the factor of production. Moving on to the part 2. Again, they are asking the what is human need? Kammali. What is human need? You can write what is human need. What is human need? The things that are essential to live. The things that are essential to live is what? It is the need. Write 2 characteristics. What are the characteristics? There are 4 characteristics you are learning in our syllabus. Limited, simple, cannot be created, essential. Right? Cannot be created and essential. So you can write any two of these characteristics. Okay? State whether the following statement are true or false. Again, there is a true or false. Employees who expect to satisfy different aims from the business belongs to the external environment. External environment. So they are telling that the examiner is telling employees are belonging to the external environment. Borune. So environment can be divided as internal abhyantara parisaraya and external bahira parisaraya. So there are three people who are in internal: owners, employees. Who is the other one? The managers.
Owners, employees, and the managers are the stakeholders who are inside, who are belonging to the internal environment. Who are the external? Other also are external. Customers, competitors, financial institutions, government, all other thing, community, all are external environment. All are external environment. මොකද්ද මෙතන කියන්නේ? මෙතන කියන්නේ the employees are belonging to the external environment blue. වැරදීනේ. External employees ලා කියන කට්ටිය internal environment. Thereby this is false. Thereby this is false. Natural resources that are used to produce goods and services are known as capital. I වැරදි. I කියන්නේ නැහැ. Natural resources are what? Natural resources are land. Natural resources are land. Thereby this is false. Thereby this is false. Businesses can be categorized as commodity manufacturing and service providing based on the nature of the product. Grade 10 lesson number 1, you can classify the business according to the nature, based on the nature as commodity manufacturing and service providing. සේවා සපයන ව්‍යාපාර, භාණ්ඩ නිෂ්පාදනය කරන ව්‍යාපාර දෙකයි. Right? If you are producing goods, if you are manufacturing goods, that is commodity manufacturing. That is commodity manufacturing. If you are performing a service, right? That is what? That is a service providing. Now here what I am doing? I am providing a service. Here I am providing a service. Thereby this tuition class is a service providing business. Service providing. උපකාරක පන්ති කියන්නේ service providing business. Hospitals, service providing business. Right? When you go to the grocery, what? That is what? That is a commodity manufacturing. That is commodity. They are providing goods and services. They are not manufacturing, but they are providing goods and services. Okay, thereby this is true. Thereby this is true. චූටි කේස් එකක් තියෙනවා. චූටි එකක්. බලන්න. Ama and Rasanga are conducting a business as Amarasa curds. Amarasa curd to produce and sell curd by purchasing fresh milk from Pasindu in Ambilipitiya. Pasinugen kiri අරගෙන Amarasa curd හදනවා. අහන මොකක්ද? What is the human want satisfied by the Amarasa? Read carefully. They are asking the human want. What is the human want? What is the human want? It is curd. It is curd. It is not food, right? Food is the need. The need is satisfied by the Amarasa curd, the curd. Thereby the want satisfied is the curd. Right. Moving forward. 2018 over. 2018 also over. මේ පාඩමෙන් තමයි මෙහෙම පොඩ්ඩක් අහන්නේ. ඉස්සරහා පාඩම් වල වැඩි. Right? Coming on the 2019 paper. 2019. Kamala and Vimala went to Mihiri Rasahala conducted by multi-purpose cooperative society. අපි කියන්නේ කෝප් සිටි එක කියලා. Kamala and Vimala went to Mihiri Rasahala conducted by the multi-purpose cooperative society and bought a cup of fruit for Kamala and a glass of milk to Vimala. Kamala Vimala යනවා corporate එකට. Kamala Vimala corporate එක යනවා මිහිරි රසහල කියන business එකට. මිහිරි රසහල කියන ව්‍යාපාරයට. Kamala ගන්නවා මොකක්ද? cup of fruit. මොකක් හරි පළතුරු භාජනයක්. Vimala ගන්නවා කිරි වීදුරුවක්. To fulfill their what? Thirst occurred while they were working in the farm. පොඩි තිබහක් ඇවිල්ලා කමලා බොනවා පළතුරු ජූස් එකක්, විමලා බොනවා කිරි වීදුරුවක්. හරි. දැන් කියන්න what is the human need satisfied by the Mihiri Rasahala? What is the need? What is the need? It is food, right? It is food. රසහලෙන් communication තියෙනවද? housing තියෙනවද? නැහැනේ. education උත් නැහැ. එහෙනම් මොකක්ද උත්තරේ? The need satisfied by the Mihiri Rasahala is the food. Mihiri Rasahala is the food. Next. According to the above case, Kamalas and Vimalas
And according to the above case, Kamala's and Vimala's needs are same. Yes, needs are same. Kamala Vimala නෙමෙයි ඔයාගේ මගේ needs සමානයි. Needs are same. Needs are different වැරදි. කවදාවත් wants සමාන වෙනවද? නෑනේ. කමලට බොන්න උනේ මොකද්ද? පළතුරු ජූස් එක. විමල බොන්නේ කිරි වීදුරුව. Wants are different. Wants are not same. Are the wants are limited? No, they are not limited. Right? විමල කිරි වීදුරුවක් බීලා පළතුරු එකකුත් බොන්න පුළුවන්. පළතුරු එකකුත් බීලා chocolate milkshake එකකුත් බොනවා. Wants are unlimited. Wants are unlimited. They are not limited. Thereby the correct answer is needs are the same. What are the needs? විමලටත් ඕනුනේ need එක food, කමලටත් ඕනුනේ food. Thereby needs are same. What is the factor of production? Fruits. What is the factor of production? Fruits. Used by Mihiri Rasahala belongs to fruits. Right. So, fruits කියන ඒවා මිනිස්සු හදනවද? නෑ. It is a natural resource. and a land. It's a land. Fruit juice කියවනම් අන්න fruit juice කියවනම් it is capital. Right? පළතුරු මෙහෙම අතේ තියන් හිටිය කියලා juice එක හැදෙන්නේ නෑ. මිහිරි කියන කෙනා juice එක හදන්න ඕන. There is a human involvement. There is a human involvement. Thereby fruits are what? Fruits are land. Fruits are land. Right? Okay. Moving on to the part 2. Moving on to the part 2. Part 2. Again they are asking what is a human bone. මේකෙන්ම පාඩම් වෙනවා human bone කියන්නේ human need කියන්නේ මොකක්ද? easy case එකක් තියෙනවා. Right to characteristics. අයියෝ ආයෙ කියනවා right to characteristics. ලියන්න දෙකක්. What is a want? Different ways of satisfying needs. What are the characteristics? Unlimited, not cannot, so can be created, unlimited. කැම දෙකක් ලියන්න. ප්‍රශ්නයක් නැහැ. True or false දාන්න තියෙන්නේ. Businessman can create human needs, but human bones cannot be created. බොරුනේ. බොරු කියන්නේ මේ businessman can create human needs. Businessman can't create human needs, but they can create human bones. They can create human bones. Businesses are to fulfill human bones. Right? ඔයාට බඩගින්නක් ඇති වුණාම business මොකද? එක business තියෙනවා. දැන් KFC ල කරන්න වෙනම product එක. McDonald's කරන්න වෙනම එකක්. Domino's කරන්න වෙනම විදියක්. They are creating the bond. Right? ඔයාට බඩගින්නක් ආවම pizza කන්න කියලා bond එක ඇති කරන්නේ කවුද? Domino's, pizza ඔය වගේ business. ඔයාට බඩගින්නක් ආවම chicken කකුලක් කන්න කවුද? මතක් කරන්න. KFC. අර ඒ වගේ business තමයි ඔයාගේ bond එක හදන්නේ. They are creating bonds. KFC කියන business එක නැත්තම් ඔයාට crispy chicken කකුලක් කන්න ඔලුවට එන්නේ නැහැ. Pizza Hut, Domino's නැත්තම් ඔයාට pizza කන්න ඔලුවට එන්නේ නැහැ. යාලා තමයි මේ මොකද්ද? මේ bond එක හදලා තියෙන්නේ. Right? බඩගින්නක් ආවම pizza කන්න bond එක හදලා තියෙන්නේ යාලා. Bonds are created by the business, but needs cannot be created. They are all equal. Thereby this is false. Right? Businesses always act on the aim of the profit. Businesses act on the aim of the profit. No. We are dividing businesses as profit oriented, not profit oriented. Right? ලාභ අරමුණු කර ගත් ව්‍යාපාර, ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර දෙකයි. Right? So if you take this the what do you call the societies, sport club, associations වගේ දේවල්, they are not aiming the profits. They are aiming what? Their aim is to members welfare. Right? Members welfare. But if you take a sole proprietorship, partnership, incorporated company, most of them are profit oriented. They are searching for profits. Thereby this statement is wrong. Thereby this statement is false. Business always act on the aim of profit? No. That is false. There is a small case again. Sumana in Koggala is conducting a business with the help of Kanti by cultivating cinnamon in her land and producing Hela Kurindu.
අම්මට හෙළ කුරුඳු tea to sell to tourists who visit Madolduwa business in town and local consumers. In local consumers. Sumana in Koggala is conducting a business with the help of Kanti by cultivating cinnamon. By the help of Kanti. Sumana කියලා කෙනෙක් ඉන්නවා කොග්ගල. කොග්ගල ගිහිල්ලා තියෙන අය දන්නවා. සුමන ඉන්නද කොග්ගල? කොග්ගල ගිහිල්ලා බලන්න සුමන ඇති. සුමන නැතත් හෙළ කුරුඳු ටී එක ඇති. අන්න. කොග්ගල තියෙනවා කාගේද? මාටින් වික්‍රමසිංහ ලියපු මඩල්දුව කතාව කොග්ගල තියෙනවා. කොග්ගල තියෙන මඩල්දුව කියන දූපත. මඩල්දුව කියන දූපත කොග්ගල තියෙනවා. right? අන්න. කාන්ති by cultivating cinnamon. මේ සුමනයි කාන්ති එකතු වෙලා කුරුඳු වගා කරනවා. කුරුඳු වගා කරලා මේ කුරුඳු වලින් එයාලා හදනවා හෙළ කුරුඳු ටී. කුරුඳු වලින් එයාලා තේ එකක් හදනවා. හරි රසයි කුරුඳු වලින් එයාලා තේ එකක් හදනවා. right? To sell tourists who visit Madolduwa. සෑහෙන්න විදේශිකයන් ප්‍රමාණයක් එනවා මඩල්දුව දූපත බලන්න. ලංකාවේ අපිත් යනවා. ඒකයි කියන්නේ tourists and businesses in town and local consumers. Local consumers. ඔයා අපි වගේ local consumers. right? එන විදේශිකයන්ට දේශිකයන්ට හැමෝටම මෙයාලා මොකක්ද? රස කුරුඳු තේ එකක් දෙනවා. right? ගිහලා බලන්න සුමනාගේ කුරුඳු තේ එක හෙළ කුරුඳු ටී එක තියනවද බලන්න. ඒක වැඩක් නැහැ. අහලා තියෙන ප්‍රශ්න වලට උත්තර කියන්න බලන්න. Write an example each from the case for the employees and customers, the stakeholders of Hella Kurundu tea. What is the example for employee? Kanti. Kanti is the example for employee. Right? Kanti is helping to Sumana to cultivate cinnamon and to continue this business. Consumers, who are the consumers? Local and foreign consumer. Local consumers and foreign tourists are the examples. They are asking lamai the examples. They are asking for the examples. Examples liyannu. Stakeholders, customers and employees liwada wadak naha. Right? Yeah, etan kiyනවනේ. Write a reason for each stakeholder that you mentioned above. Pay an interest. Why can't these interest? Sumana yage akkavane hindad? Nෑනේ. එහෙම කතාවක් අපි දන්නේ නැහැ. Why can't these interest? She is an employee. So why she is interest? To develop this business. When the business develops, can't they get more salary? When the business is developed, when the tourist attraction is high, can't they get an higher salary? Thereby job security and the higher salary. Right? When the business grow, කියන්නේ business එකෙන් profit කියනවා නම් කවදාවත් සුමන business එක නවත්තන්නේ නැහැ. සුමන business එක නවත්තන්නේ නැහැ කියන්නේ මේ කාන්තික job security එක secured. මෙයාගේ රැකියාවේ අනාරක්ෂිත භාවයක් නැහැ. රැකියාව ආරක්ෂිතයි. ඒ වගේම මේ business එක දියුණු වෙනවා කියන්නේ මේ business එකේ profit එක වැඩි. මේ business එක profit ලබනවා කියන්නේ කාන්තික salary එක වැඩි. කාන්තික ගෙවනවා වැඩි. right? And why the local and foreign customers are interested? Why? To get a quality product and to have it on a reasonable price. Right? ආස උසට මිල ගණන් ගිය කුරුඳු තේ නෙමෙයි. ආස උසට මිල ගණන් ගිය කුරුඳු තේ නැති. සාධාරණ මිලකට කුරුඳු තේ බොන්න තමයි විදේශිකයනුත් කැමති. Right? එනවා අපි හිතන් හිටියට business එකක් දාලා සුද්දෙක් ගෙනල්ලා කීයක් හරි කඩා ගන්න දැන් එහෙම නැහැ. දැන් එහෙම සුද්දු අහුවෙන්නේ නැහැ. යාලා හොඳට හොයලා බලලා ඉන්නේ. right? දන්නවා මේ ලංකාවේ මිනිස්සුන්ගේ හැටි. ඒ නිසා යාලා නිකමට එන්නේ නැහැ. ඒ කියන්නේ ටූරිස්ට්ලා එනකොට හොඳට හොයලා බලලා තමයි එන්නේ. right? ඒ නිසා යාලට අපිට බොරු කරන්න අවස්ථාවක් නැහැ. right? එයාලා සහ අපි විශේෂයෙන්ම ලංකාවේ මිනිස්සු අසාධාරණ මිලකට කුරුඳු තේ එකක් බොන්න තමයි සුමනක්ක ගාවට යන්නේ. right? සුමනක්ක ගාවට යන්නේ. ලේසිනේ. Following are some business names. Write the human needs satisfied by each business. Balang. Shakti batik producers. Batik anong tin?
batik sari තියෙනවා, batik saran තියෙනවා, batik shirt තියෙනවා අවුරුදු කාලෙට එහෙම අන්න batik. What is the need? It is of course the clothing, right? Of course the clothing. Of course the clothing. Sakura mushroom. Mushroom kano. Foods. Suya hospital. It is health. Lama, it is health. Sagar driving school. Mana school lekak kunat, it is education. It is education. In the driving school also you are getting a knowledge to what? Knowledge to what? Not to pass the O-level examination, but to ride a car, but to drive a vehicle. You are getting the knowledge, you are getting the education. Thereby what? What is the need satisfied? That is what? That is education. State the type of business that each above belongs according to the nature. Classify this business according to the nature. First one. Shakti batik. Batik what? It is what? Commodity. Banda. Commodity. Second one. Sakura mushrooms also commodity manufacturing. It is also commodity. Hospitals, I explained before, it is service providing. And education, it is also a service providing. So first two are commodity, third and fourth are service providing business. They are providing a service. Right, they are providing a service. Moving forward. 2020. 2020. Right, 2020. Paper number 1. 2020 paper. Students of Girikula Mahavidyalaya prefer rice potridge prepared by the school, all student association, school cooperative society, and the academic and non-academic staff collectively using rice donated by Daham Sekar, the owner of this rice mill. Students of Girukula Mahavidyalaya prefer rice potridge prepared by school, all students association, school cooperative society, and academic and non-academic staff collectively using the rice donated by Dham Sekar, the owner of this rice mill. මේ ගිරිකුල කියන මහාවිද්‍යාලයේ rice potridge එකක් හදලා තියෙනවා. එතකොට මේක හදන්න මේ තිස්ස rice mill එකේ අයිතිකාරයා දහම් සේකර කියන කෙනා rice provide කරලා තියෙනවා. rice provide කරලා තියෙනවා. එතකොට මේක හදලා තින්නේ කවුද? School Old Association එක, OB එක, School Cooperative Society එක තියෙනවා. School Cooperative Society කියලා කියන්නේ ඔයාලගේ ස්කෝල් වල ඇති පහසුකම් ගාස්තුවෙම ගෙවන්න තැනක් තියෙනවනේ. සංවර්ධන සමිතිය, පාසල් සංවර්ධන සමිතිය, ඒ වගේම academic and non academic. academic staff එක කියන්නේ ගුරුවරු, non academic staff එක කියන්නේ අපේ ඔය පන්ති කාමර පිරිසිදු කරන අංකල් ආන්ටිලාට තමයි අපි non academic කියන්නේ. toilets පිරිසිදු කරන ඒගොල්ලන් තමයි අපි non academic කියලා කියන්නේ. අන්න එයාලා එකතු වෙලා තමයි මේ මොකද්ද? rice potridge එක හදලා තියෙන්නේ. So as the previous, they are asking the same එකම එක අහනවා. මොකක්ද අහන්නේ? What is the human need? What is the human need? What is the human need ළමයි? It is the food. It is the food. Human need is the food. What is the production factor that rice used to prepare the rice potridge in the above? What is the production factor? Rice belongs to what? Rice belongs to capital. Rice belongs to capital. Rice belongs to capital. Paddy field එකේ wheat තිබ්බා කියලා. Right? අපිට එකපාරටම සහල් හම්බෙන්නේ නැහැ. අපිට එකපාරටම සහල් හම්බෙන්නේ නැහැ. V8 ෙන් සහල් හම්බෙන්න මිනිස්සු එතනට එන්න ඕන. මිනිස්සු මැදිහත් වෙන්න ඕන. Right? V8 ෙන් automatically naturally සහල් වෙන්නේ නැහැ. automatically සහල් වෙන්නේ නැහැ. ඒ නිසා මොකද්ද? ඒ නිසා rice is what? Rice is the capital. Rice is the capital. Right? හාල් කියන එක මිනිස්සුયો තමයි හදන්නේ. right? V කියන එක naturally grow වෙනවා. හැබැයි V කියන එක අපිට කන්න බෑ. ඒක හාල් වලට පරිවර්තනය කරන්නේ මිනිස්සු. I කියන්නේ හාල් කියන්නේ rice කියන්නේ capital. A commodity manufacturing business is. Tell me ළමයි, what is the commodity manufacturing business here? Lanka Sugar Company Private Limited. Yes, it is commodity. සීනි දෙන්නේ. Cooperative society, it is service.
Lanka Sugar Company. Sri Lankan Airlines, it is providing the airline service. Central Bank, it is providing the financial banking services. Thereby Lanka Sugar Company. Lanka Sugar Company, they are providing sugar. They are providing sugar. Again, they are providing they are providing sugar that we eat, that we consume sugar. And that is commodity manufacturing. That is commodity manufacturing. Cooperatives, what? Cooperatives, they are providing a service. Cooperative, they are providing, it is not commodity. Moving on to the part 2. Moving on to the part 2. ලොකුවට තිබ්බට ගණන් ගන්න දෙයක් නැහැ. එකම ටික අහන්න බලන්න එකම ටික නෙමෙයිද කියලා. While true or false දාන්න තියෙන්නේ. While the human needs are limited, human wants are complex. Of course true. The building of a manufacturing business belongs to the production factor called land. වැරදීනේ. Manufacturing business උනත් මොනවාගල උනත් building කියන්නේ land නෙමෙයි. It is what? It is a capital. It is not land, it is capital. It is not land, it is what? It is capital. Following are 2 tasks done by Sudat studying in grade 10. Sudat මොකද කරලා තියෙන්නේ කියලා බලන්න. Sudat මොකද කරලා තියෙන්නේ? Participating in a lesson of business studies via online. ඔයා වගේ playing guitar with sister. Playing guitar with sister. Sudat මොකද කරලා තියෙන්නේ? Participating in an online lesson like you via Zoom, as well as he is playing the guitar with the sister. With the sister, he is playing the guitar. 2 things. What is the human need and the way it has been satisfied? First one, participating in a lesson of business studies. What is the need? What is the need that you satisfy now? It is education. It is education. It is education. How the Sudat, not you, how the Sudat is satisfied? You can write this. You can write this. Participating in a lesson of business studies via online. Straightly copy and write. Copy paste එකක් දාන්න. Playing guitar with the sister. What is the need satisfy here? Entertainment, not education. Entertainment, right? ඒ කියන්නේ පොඩි free time එකක් හම්බුනාම ඔයාලත් කරනවානේ. පාඩම් කරලා පට්ට මාංශු වුණාම මොකද කරන්නේ? ගිටාර ගහන්න දන්නේ නැහැ. ගිටාර් එක අරගෙන තනියෙන් සින්දු කියනවා. නැත්නම් පවුලේ කට්ටියත් එක්ක එකතු වෙලා සින්දු කියනවා. එක විවිධ විදි තියෙනවනේ entertainment. right? සින්දු අහන්න පුළුවන්, සින්දු කියන්න පුළුවන්, ගේම් ගහන්න පුළුවන්, TikTok බලන්න පුළුවන්. entertainment කරන විදි. සුදත් කියන කෙනා හරි හොඳයි. එයා නංගිවත් එකතු කරගෙන ගිටාර ගහනවා. entertainment. Straightly copy paste this. Entertainment. How the entertainment need is satisfied? By playing the guitar with his sister. Right. Moving forward. When Vikrama, the owner of Vikum Rubber Products business, applied for a bank loan to expand his business to face the increase in demand, he got to know about that the annual bank loan interest rate has been reduced by the government from 12% to 8%. 12% to 8%. Vikrama කියලා කෙනෙක් ඉන්නවා, owner of the Vikrama Rubber Products. Owner of the Vikrama Rubber Products goes to the bank. The Vikrama Rubber Products එකට demand එක වැඩි. ඉල්ලුම වැඩි වෙච්ච අවස්ථාවක වික්‍රම යනවා බැංකුවට. බැංකුවට යනවා මේ පොඩ්ඩක් business එක expand කරන්න loan එකක් ගන්න. loan එකක් ගන්න යනවා. බැංකුවට loan එකක් ගන්න යද්දි පොඩ්ඩක් පොලිමේ යද්දි බැංකුවට ඇතුල් වෙනකොට පොඩි කතාවක් ඇහෙනවා. පොඩි නිකන් ආරංචියක් එනවා. business loan වල interest එක අඩු කළා. 12ට තිබ්බ loan එක. ඒ කියන්නේ වික්‍රම ගියේ 12ට ගන්න. හැබැයි වික්‍රම යද්දි යාට ආරංචි එනවා government එක 12 ඉඳන් 8 වෙනකම් loan interest එක අඩු කරලා. loan interest එක අඩු කරලා. ඒ කියන්නේ ගෙවන්න ඕන interest එක අඩුයි. ගෙවන්න ඕන interest එක අඩුයි. මොකක්ද අහන ප්‍රශ්නේ? Write to stakeholders of Vikum products including in the above case. Who are the two? එකටම ඉන්නවනේ කවුද අපේ Vikum? ඕන ඉන්නවනේ. Vikum ඉන්නවා. ඊළඟට මම කිව්වා කවුද? financial institutions ඉන්නවා. bank. තව කෙනෙක් ඉන්නවා. කවුද interest එක අඩු කරපු කෙනා? government.
government එකත් අපේ stakeholder කෙනෙක් තමයි. government එකත් අපේ stakeholder කෙනෙක්. They are also looking after you. They are also looking after the business. Thereby financial institutions and government, you can take both. Right. They are asking two. They are not asking examples, they are asking two. Moving on, 2021. Moving on, 2021. 2021 paper. Right. There is nothing to discuss in these lessons. There is nothing to discuss. Right. සාමාන්‍යයෙන් මේ lesson එකෙන් ඉන්නේ පළවෙනි ප්‍රශ්නේනේ. පළවෙනි ප්‍රශ්නේ කාටත් ලේසියිනේ. පළවෙනි ප්‍රශ්නේ ලේසි. මොකද්ද බලන්න. An educational program on Let's Prevent Dengue was conducted at Dumbara Mahavidyalaya with the human resources of Dumbara Regional Hospital, Dumbara Police Station and Thrift and Credit Cooperative Society and the financial sponsorship of Gamunu. The owner of Gamunu Rubber Products business and his employees, the students, teachers, parents of Dumbara Mahavidyalaya and Madalanda Mahavidyalaya participated in that program. Kattiya godai. Now let's simplify. There is a dengue prevention program conducted at Dumbara Mahavidyalaya with the human resources of Dumbara Regional Hospital. ඒ කියන්නේ district රෝහලේ දුම්බර district රෝහලේ කට්ටියයි police station එකේ දුම්බර police station එකේ කට්ටියයි thrift and credit cooperative society ඒ කියන්නේ සංවර්ධන සමිතියේ කට්ටියයි ඒත් එක්ක financial sponsorship කවුද financial sponsorship එක දෙන්නේ ගැමුණු මෙන්න මේ ගැමුණුගේ financial sponsorship එකත් එක්ක they are conducting this program ගැමුණුගේ financial support එකයි ගැමුණුගේ employees ලස් එනවා මෙයාලගේ උදව්වට. ගැමුණුගේ employees ලත් එනවා මෙයාලගේ උදව්වට. අන්න කට්ටිය ගොඩක් ඇවිල්ලා වැඩේ කරගෙන යනවා. ඒත් එක්කම students and teachers of Dumbara Mahavidyalaya and the Madalanda Mahavidyalaya එක ළඟ තියෙන පාසල් දෙකක් වෙන්නේ නැති. Right? අන්න කතන්දරයි. What is the human need satisfied by the awareness program? What is the human need satisfied by the awareness program? Right? Why we are doing this awareness program? To prevent the dengue disease. Dengue disease. Right? So, diseases are related to what? Diseases are related to our health. Right? Diseases are related to the health. You should know how to prevent dengue disease. Right? Before being crucial, you should know how to prevent the dengue disease. Thereby, the need satisfied by the awareness program is the health. Now, this time the examiner is converting this question as what is the human need satisfied by the Dumbara Mahavidyalaya? What is the human need satisfied by Dumbara Mahavidyalaya? What is the human need satisfied by the Dumbara Regional Hospital? That is also health. Dumbara Mahavidyalaya education. What is the human need satisfied by the police? Security. Police not security. Okay. Thereby read. What is the warn they are giving to identify the need? Select the answer indicated an example for production factor entrepreneurship of the Gamunu Rubber Products. Simple. Entrepreneurship. Who is the owner? Gamunu, the owner of the business. Rubber used, it is what? Rubber used, it is land. Money employed for the business, it is capital. Money employed, it is capital. Employees are the labor. Right? Okay. I think part 2, yes. 2021 part 2. State whether the following statement are true or false. මතක තියාගන්න ළමයි state whether the statement are true or false කිව්වම හරි වැරදි දාන්න යන්න එපා. මතක තියාගන්න හරි වැරදි දාන්න යන්න එපා. ඔයා මොකද්ද කරන්න ඕනේ? ඔයා අංකේ දාන්න ඕනේ. අංකේ නැත්තම් මෙහෙම A කියලා දැම්මා true නම් true false නම් false කියලා ලියන්න ඕනේ.
අමතක වෙලා හරි වැරදි දාලා එන්න එපා. right? ඒ කියන්නේ this is the first time you are facing a GCA, sorry, you are facing a government exam. ශිෂ්‍යත්වය මතක නෑනේ. ශිෂ්‍යත්වය ලියපු අයත් ඉන්නවා නොලියපු අයත් ඉන්නවා. දැන් ශිෂ්‍යත්වය ලියපු අයත් ඉන්නවා නොලියපු අයත් ඉන්නවා. ඒක නිකන් ගිහලා ඉස්කෝලේ විභාගයක් වගේ ලියලා එනවා. කිසිම ගාණක් නෑ. මට නම් ගාණක් තිබ්බේ නෑ. right? මට නම් ගාණක් තිබ්බේ නෑ. ගාණක් ඇතුව නිකන් පොඩ්ඩක් බයෙන් පොඩ්ඩක් සීරියස්ලි යන එකම පළවෙනි විභාගේ මේකනේ. right? පළවෙනි ජාත්‍යන්තර පළවෙනි විභාගේ මේක. ජාතික මට්ටමේ ලියන පළවෙනි විභාගේ මේක. එතකොට මේ වගේ වැරදි වෙන්න පුළුවන්. ඒ තියෙන ප්‍රෙෂර් එකත් එක්ක මේ වගේ වැරදි වෙන්න පුළුවන්. right? ඔයා දන්නේ නැහැ සිටුේෂන් එක කොහොම වෙයිද කියලා. first time you are facing. පළවෙනි සැරේටනේ ඔයා යන්නේ. පළවෙනි සැරේට යන්නේ. දන්නේ නැහැ කොහොම වැඩේද. උඩු යටිකුරු වෙනවනේ. බෙල් ගහනවා අරේ බෙල් ගහනවා එක්සැමිනර්ස්ලා එනවා. ඊට පස්සේ ශාලාධිපතිලා ඉන්නවා. ඊට පස්සේ කොල්ල බෙදනවා. වැඩ ගොඩයි නේද? ඔය ප්‍රොසීඩියර් එක ඔයා දන්නේ පළවෙනි සැරේට. right? එතකොට ටයිම් එක මැනේජ් කරගෙන ප්‍රෙෂර් එකත් මැනේජ් කරගෙන මේ දේවල් කරන්න ඕන. ඒතර පොඩ්ඩක් මිස්ප්ලේස්මන්ට් වෙන්න පුළුවන් නිසායි කියන්නේ true or false වෙනකොට හරි වැරදි දැන් දාලා එන්න එපා. හරි වැරදි දාන්න එපා. true or false කියලා ලියන්නම ඕනේ. right. The human needs arise naturally when bonds can be created. Yes, it is true. Human needs arise naturally. අපි ඉපදෙද්දිම තමයි human needs ටික අරන් එන්නේ. පොඩි බෑග් එක දාගෙන අරන් එන්නේ. human needs ටික අරන් එන්නේ. Sri Lanka Railway Department is a service providing business. Is that true? Yes. Railway services are provided by the Railway Department. Are they are providing commodity? No, they are providing a service. Railway services are provided by the Railway Department. Right. Following are two incidents that took place while someone was going home from school with his father. What? අන්නර ගිය අවුරුද්දෙත් තිබ්බනේ මේ වගේ ප්‍රශ්නයක්. ඉන්සිඩන්ට් එක දෙනවා, නීඩ් එක අඳුර ගන්න කියනවා. සෝරි මොකද කියන්නේ? නීඩ් එක අඳුර ගන්න කියනවා. බිස්නස් ටයිප් එක මේක ගන්න. ගිය අවුරුද්ද ඇහුවේ නීඩ් එක අඳුර ගන්න කියලා. ඒක සැටිස්ෆයි කරපු වෝන්ට් එක ලියන්න. මේක කියන්නේ නීඩ් එක අඳුර ගන්න කියලා type of the business organization according to the objective. අන්න third lesson එකනොත් පොඩ්ඩක් සම්බන්ධ කරලා. third lesson එකත් පොඩ්ඩක් සම්බන්ධ කරලා. පළවෙනි එක බලන්න. Father bought a map book for someone from Sumudu booksellers. They are buying a map book. සිටියම් පොත. දැන් මාක් කරලාදී දැන් සිටියම් ගැන නම් දන්නවනේ. සිටියම් නම් ඇස් දෙක වහන් වුණත් ගහනවා. ගංගාද වැව්ද රාජධානිද ඕන එකක් දැන් පුළුවන් වෙන්න ඕන. ඕන එකක් පුළුවන් වෙන්න ඕන. ලෝකේ නම් ඕන ටිකක් ලෝකේ නම් පොඩ්ඩයි ලංකාවේ නම් බෞද්ධයක් පුළුවන් වෙනවා. ලෝකේ නම් යම් කිසි කොටසක් නේ දෙන්නේ. Right. What is the human need? It is of course the education. map book එක කරන් යන්නේ මේ බත් පාර්සල් උතන්න නෙමෙයි. Right? Pure education. The type of business organization according to the objective. Right? What is the objective? Profit oriented, not for profit oriented. What is? It is sole proprietorship. Third lesson එක discuss කරනකොට වැඩිදුර explain කරන්න. Right? explain කරන්න දැන් දන්නවා right? දන්නේ නැති වෙන්න බෑ දැන් දන්නවනේ. Right? Sumudu booksellers sole proprietorship. It is according to the objective. That is profit oriented. Next. Father bought 5 kilograms of rice from Lanka Satosa Limited. Lanka Satosa Limited. Foods. The need is food. And according to the not-for-profit objective, what is Lanka Satosa Limited? According to the objective, it can be divided as cooperative societies. Cooperative societies. Lanka Satosa. It is cooperative societies. Right? It is cooperative societies. All right. Nayana, who was conducting a successful business of gardening and selling flowers in Nuwara Eliya as Sakura Flowers, faced difficulty to pay the bank installment of rural bank. Last year because of fungal disease occurred. But due to her business knowledge,
commitment and the encouragement given by the government providing organic fertilizers, he has been successful in this year. He has been successful in this year, right? He has been successful in this year. There is a lady called Nayana in Norelia conducting a successful business of flowering, gardening, which is called the Sakura flowers. Faced the difficulty to pay the bank installment of the rural bank, Gramiya Bank or rural bank last year because of a fungal disease. There is a fungal disease in their plants, thereby all the plants are destroyed. Thereby the profits are less. Thereby the money, thereby the profit earned by the Sakura business is less. Thereby she is unable to pay the bank installment. But Lamai, due to her business knowledge, commitment, and the encouragement, she has a great business knowledge. She has a great business knowledge, encouragement, and the commitment. Very important commitment. වැටෙනවා තමයි හැබැයි නැගිටින්න ඕන. වැටෙනවා තමයි හැබැයි නැගිටින්න ඕන. Right? ණයන කියන කෙනා දැන් මොකද ණයන කියන කෙනා දැන් ෆංගල් ඩිසීස් එකක් ඇවිල්ලා මනි ටික සවුත්තු වෙලා ඊට පස්සේ එහෙන් බැංක් ලෝන් එක හිර වෙලා හැබැයි අතෑරියේ නෑනේ. හැබැයි ගේම අතෑරියේ නෑ. මොකද කරේ? With the commitment, now she's finding another ways. She's finding other ways for treatments, and the government has provided organic fertilizers. With all these things, she started the business again. That is a restart of Sakura flowers, and she became successful. She became successful in this year. They're asking right to stakeholders. If you have the owner and you have mainly the government. You have mainly the government in this case. Right? They are asking mention in above case. ඒ නිසා මේ කේස් එකට අදාළව ලියන්න. 2022 paper 1. Nalin, an engineer resides in the Rosevilla apartment after completing his doctoral studies. He conducts a domestic solar panel manufacturing and distribution business as Vijay Solar Panel Sun Power Private Limited supplies raw materials for the production constantly. Sopon helps for the manufacturing activities. The products are distributed through the chain of Tech City supermarkets owned by Ruwan. කීප දෙනෙක් ගැන කියන. හොඳට කියවලා අයිඩියක් ගන්න. එක සැරයක් කියවම ඔළුවට ගියේ නෑනේ. තව සැරයක් කියවන්න. Nalin, an engineer, resides in the Rosevilla apartment. Reside කියන්නේ he is a resident person in Rosevilla apartment. Rosevilla apartment එකේ ඉන්න Nalin after completing his doctoral studies. He is a doctor. Now he is completed in the doctor side, and now he is conducting a domestic solar panel manufacturing and distributing business. What? He is conducting a solar panel distribution business. වෙනම පැත්තක් තමයි දැන් ස්ටඩි කරන්නේ. Which is known as Vijay Solar Panel Sun Power Private Limited. Sorry, Vijay Solar Panel. හරි එතනින් ඉවරයි. Vijay Solar Panel තමයි නලින්ගේ business එකේ නම. Sun Power Private Limited supplies raw materials for the production constantly. Sun Power Private Limited is the supplier. That provides what? That provides the raw materials to Nalin. Constantly. Supun helps for the manufacturing activities. Nalin ki support dekata Supun dena. Supun helps. The products are distributed through the chain of Tech City supermarkets owned by the Ruwan. Nalin what? Nalin is doing the manufacturing part. Manufacturing part take කරන්නේ Nalin. How they are distributing through the Tech City supermarket chain owned by the Ruwan. There's a supermarket chain, there's a solar power supermarket chain called Tech City. There's a solar power, there's a technological supermarket which is included solar powers, electric heaters likewise.
As example, we'll think from that Tech City supermarket chain owned by the Ruan is distributed. Solar panels are distributed through the Tech City supermarket owned by the Ruan. Right. What is the question they are asking? In the above case, Nalin has fulfilled his housing need from where? හොඳට කියවන්න housing need from where? Rose Villa. Nalin, where does the Nalin live? Where does Nalin live? Rose Villa. In Rose Villa apartment එක තමයි Nalin ඉන්නේ. ඒතර එයාගේ shelter කියන need එක සපුරන්න කවුද? Rose Villa කියන apartment එක. An example for capital which is a production factor of Nalin's business. What is the capital? Nalin business එකේ the building of Tech City supermarket. Nalin ගේ නෙමෙයි ඒක Ruan ගේ. ඒක Ruan. Building of the Sun Power. It is the supplier's business. It is not Nalin's supplier's business. Apartment of Rose Villa. It is was not Nalin's. Rose Villa ගේ Nalin ඉන්න තැන. එයාට නෙමෙයි apartment එක අයිති. The building of Vijaya Solar Panel business. Vijaya Solar Panel එක Nalin ගේ. Nalin ගේ business එකේ building එක Nalin ගේ capital එකක්. Nalin ගේ capital එකක්. අන්න ඒකයි කියන්නේ. The building of Vijaya Solar Panel business is a capital to Nalin. It is capital to Nalin. It is capital to Nalin. The reason for Sun Power Private Limited Company to be interested in Vijaya Solar Panel. Hey, මොකටද? Why the Sun Power Private Limited is interested? They are the suppliers of Nalin. They are the suppliers of what? Vijaya Solar Panel. Right? To obtain what? To get continuous orders. To get continuous orders. What is the interest of supplier? What is the aim of the supplier? What is the objective of the supplier? To get the continuous orders from the Vijaya Solar Panel. It is the reason for why the Sun Power Private Limited is interested. Sun Power Private Limited is interested. Right. Moving forward. Part 2. State whether it is true or false. Business always fulfill human need and want. Business always fulfill human need and want. Yes, business. In the definition we have what? In the definition, any economic activity that fulfill human needs and wants. Right? Thereby it is true. A business always is established aiming profit. We discussed no. There are some business. Those are established for not-for-profit business. Those are not-for-profit business. Lakti Private Limited. Lakti Private Limited has started a project. Lakti Private Limited has started a project to build 50 tube wells for people in Uva province with the approval of National Water Supply and Drainage Board and the Department of Rural Development. Lakti Private Limited has started to project built 50 tube wells for people in Uva province. Uva පළාත ඉන්න මිනිස්සුන්ට වතුර සපයන්න මේ ලක්ටි කියන සමාගම මැදිහත් වෙලා තියෙනවා with the approval of what? With the approval of the Water Board and the Department of Rural Development. Right, the human need and want fulfilled by this project. What is the need? What is the need? It is what? What is the need? We can take the need as what? We can take the need as food. And how it is fulfilled? It is the water. It is water. Right? That is the need and that is the water. That is the want. Okay. The following are two actions taken by two business. Actions taken by two business. The business A, according to the recommendation of Central Bank of Sri Lanka, Fast Cash Finance Company increased the annual interest rate on deposit from 15% to 20%. 15% to 20%. Amarasa cashew producers
got a new computer app for their online customers from End Software Private Limited. End Software Private Limited. What is the question they are asking? State the following included in the above A and B. They are asking a service providing business. In the A, what is the service providing business? It is what? What is the service providing business? Fast cash finance company. Fast cash finance company. It is the service providing business. And a commodity manufacturing business in B. What is the commodity manufacturing business? It is Amarasa. Amarasa cashew producers. Amarasa cashew producers. Amarasa kaju nispadakayo. They are the commodity manufacturing business. They are the commodity manufacturing business. In the incident A, service providing is fast cash. What is the services? Financing services. Commodity manufacturing. What is the commodity? Cashew. Cashew is the commodity. Cashew is the commodity. Right. Moving on to the last O-level paper, O-level 2023. 2024 paper will be discussed fully before your exam date. 2024 will be discussed fully. Damita and Amita studying at Guru Alla Vidyalaya went to Cecil Cool Sport with their teacher to have fruit juice and fulfill their thirst while doing sport practices. Amal runs the Cecil Cool Spot in a rented building at Guru Alla Trade Center. Amal buys fruits to prepare fruit juice from Harida Farm, where fruits are grown only using organic fertilizers. Damita and Amita are two students studying in Guru Alla Vidyalaya, went to Cecil School Spot, which is a juice bar located in Guru Alla Trade Center. Amal runs this business in a rented building, and Amal buys fruits to prepare fruit juice from Harida Farm, where fruits are grown only using organic fertilizers. What are the questions they are asking? Select the answers that shows a need and a want included in the above case. Need and a want. So first you should find the need and next you should find the want. What is the need? Education, Guru Alla Trade Center. The need education satisfied by Guru Alla Trade Center? No. Education is satisfied by Guru Alla Vidyalaya. Guru Alla Vidyalaya education. They has flipped. Marukalati. Guru Alla is the want, education is a need. But they are asking respectively. Sport practices, health. No. Health should be the need, sport practices should be the want. But answer number 4. Food is the need and the fruit juice is the want. Food is the need and the fruit juice is the want. An example for capital. And capital, what is the capital? What is the capital of Cecil School Spot? The rented building. The Amal conducting the business in a rented building, and this rented building is what? The rented building is a capital. Playground, it is not a capital in a Cecil Cool Spot. Harida Farm, it is not Amal's. Fresh foods are used for fruit juice, it is land. Fruits are land. We discussed. Moving to the part 2. State whether the following statements are true or false. The premises of business building always belong to the factor of production land. Where are they? The premises of business. ඉස්සෙල්ලා ප්‍රශ්නේ තිබ්බනේ. දැන් අමල් business එක කරේ කොහෙද? Rented building එකක. The business premises is a rented building. Rented building එක land. නෑනේ. Rented building එක capital. Thereby
business premises always belongs to what? Always do not belongs to land. හැමතිස්සෙම land වෙන්නෙත් නැහැ, හැමතිස්සෙම capital වෙන්නෙත් නැහැ. Right? හැමතිස්සෙම capital වෙන්නෙත් නැහැ. Following are two types of business. National Hospital Colombo, Jatika Rohala, Sumaga Driving School. What are the human needs fulfilled by above A and B? What is the human need fulfilled by a hospital? Of course, health. Of course, health. The driving school, either it is driving school, either it is a educational center, tuition class, all are education purpose. Education, you are getting a knowledge to drive a vehicle. Thereby you are getting some education from there. Thereby the need satisfied is the education. Need satisfied is the education. Categorize the above A and B according to the nature of the product. According to the nature of the product. What are the two? National Hospital Colombo, it is service providing. It is service providing. Also Sumaga Driving School, also a service providing. Service providing. Nature of the product. There is no any commodity here. All are service providing business. All are service providing business. Done. Right. Okay. Grade 10 lesson number 1 is done now. Grade 10 lesson number 1. Grade 10 lesson number 1 is completed. From 2016 to 2023, all the related O-level questions are done from lesson number 1. Right? Right. 2016 නම් 2023 වෙනකම් පේපර් වල එන background of business කියන පාඩම ගැන ටික සම්පූර්ණයෙන්ම කරා. ඔච්චරයිනේ. 2024 මම තියාගත්ත සම්පූර්ණයෙන්ම ඩිස්කස් කරන්න. The latest paper, you are the 2025 batch. The latest paper is 2024. Something is similar to 2024 will be coming on 2025. එහෙමනේ papers හැදෙන්නේ. ගොඩක් වෙනස් වෙන්නේ A level O level නම් වෙනස් වෙන්නේ නැහැ. 2025. So that is why we are doing past papers, to get the practice. So now we are conducting this past paper series, unit wise based past paper series. So now the lesson 1 is done. Next Saturday we are starting the lesson number 2. All the lessons are covered, all the past papers are covered, all the lessons are covered, and the past papers are covered unit wise. So you can remember the lesson also. You can order make a යද්දි වාට lesson එකත් මතක් වෙනවනේ. දැන් පළවෙනි පාඩමේ තියෙන්නේ මොනවාද? What is a business? Need and wants, the stakeholders. Right? Stakeholders and the nature of the business. Commodity and service provider. එච්චරනේ තියෙන්නේ. ඊට අමතරව දෙයක් නැහැ. ඉතින් මේ හැම දෙයක්ම මේ පේපර් එක ඇතුලේ කවර් වෙනවා. business එකක් කියන්නේ මොකක්ද? Needs and wants කියන්නේ මොනවාද? Characteristics of need and wants, commodity manufacturing, service providing, stakeholders ලා, what are the interests of stakeholders, objectives of stakeholders. අපි හැම දෙයක්ම කවර් වෙනවා. හැම දෙයක්ම කවර් වෙන්න තමයි පේපර් එක හදලා තියෙන්නේ. ඔය විදිහට තමයි පාඩම් 12ම කවර් වෙනවා. grade 10 වල පාඩම් 12යි, grade 11 වල පාඩම් 8යි. පාඩම් 20යි. මාස 3යි පාඩම් 20යි. හරි? එතකොට මාස 3යි එක්සෑම් එකට තියෙන්නේ. මාස 3යි එක්සෑම් එකට තියෙන්නේ. right? එතකොට මේ මාස 3ේදී මේක අපි ඉවර කරන්න ඕනේ. ඒත් එක්කම 2024 පේපර් එක ඩිස්කස් කරන්න ඕනේ. මම අදලා දීලා තියෙන ටාගට් පේපර් එක කරන්න ඕනේ. ටාගට් පේපර් එක හදන ගමන් තියෙන්නේ ෆස්ට් පාර්ට් එක ඉවරයි. සෙකන්ඩ් පාර්ට් එක හදන්න ඕනේ. එතකොට මෙන්න මේ වැඩ ටික කරලා එක්සෑම් එකට ගියාම එක්සෑම් එක ඊසි. කොමර්ස් කියන සබ්ජෙක්ට් එක ඊසි. ඊසි එකක් ගන්න පුළුවන්. right? So we'll be ending the session from here. So thank you for joining and be consistent with the series. එක දිගට බලන්න වීඩියෝස් ටික බලලා O level papers ටික complete කරගන්න. මෙතනින් විතරක් මදි. ඔයා දැන් 2016 paper එක කරලා ඉවරනාට පස්සේ ඔයා තනියෙන් යන paper එක කරන්න. time කරලා paper එක කරන්න. right? So thank you for joining and good night.